1993 මේ පළවෙනිදා රණසිංහ ප්‍රේමදාසයන් ඝාතනයට ලක් වුණාට පස්සේ මේ දෙවෙනිදා ඩී.බී. විජේතුංගයන් විධායක ජනාධිපති ධුරයට පත් වෙනවා. ඩී.බී. විජේතුංගට පස්සේ 1994 දී චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ශ්‍රී ලංකාවේ පළවෙනි කාන්තා විධායක ජනාධිපති ධුරයට පත් වෙනවා. ඉතින් කවුද මේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය කියන්නේ? මෙතුමියට තිබ්බේ දේශපාලන පෞල් පසුබිම. මෙතුමිය SWRD බණ්ඩාරනායක මැතිතුමාගේ සහ සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ දියණිය. ඒ වගේම මෙතුමිය විවාහ වුණේ විජේ කුමාරතුංග මැතිතුමාත් සමග. 1945 ජූනි 29 වෙනිදා තමයි මෙතුමිය උපත ලබන්නේ. මෙතුමිය විජේ කුමාරතුංගයන් ජීවිතක්ෂයට පත් වුණාට පස්සේ දේශපාලන ජීවිතය අවශ්‍ය නැහැ කියලා අතහැරලා යනවා. නමුත් 1991 තමන්ගේ මාව සිරිමාව බණ්ඩාරනායක මැතිණියත් සමග ශ්‍රී ලංකා නිදහස් පස්සේ නැවතත් නගා සිටුවා. 1993 බස්නාහිර පළාතේ මහා ඇමති ධුරයට පත් වෙනවා. 1994 අගෝස්තු මාසයේ අග්‍රාමාත්‍ය ධුරයේ සේවය කරනවා. නමුත් මාස 3ක් පමණයි සේවය කරන්න හම්බෙන්නේ. 1994 ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ ජනාධිපති ධුරයට පත් වෙනවා. ජනාධිපති ධුරයට පත් වෙලා මාස 2ක් ඇතුළත LTT එකත් සමග සාමු සාකච්ඡාවක් දියත් කරනවා. නමුත් 1995 LTT එක විසින් නාවික හමුදාවට අයත් යාත්‍රා දෙකකට ප්‍රහාරයක් එල්ල කරනවා. එහි ප්‍රතිඵලයක් විදිහට 1995 සැප්තැම්බර් මාසයේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණි රිවි රැස මෙහෙයුම ආරම්භ කරනවා. දෙසැම්බර් රිවි රැස මෙහෙයුම අවසන් වන විට ශ්‍රී ලංකා යුද හමුදාව නැවතත් යාපනය අත්පත් කරගන්නවා. 1999 ඡන්දෙ දින 3ක් පමණක් තිබීදී චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියට ටවුන් හෝල් අසලදී මරාගෙන මැරෙන බෝම්බකාරයෙකුගේ ප්‍රහාරයකට මෙදි වෙන්න සිදු වෙනවා. ඇය ජීවිතේ බේරා ගන්නවා. නමුත් ඇයට ඇගේ දකුණු ඇස අහිමි වෙනවා. 1999 ජනාධිපතිවරණය ඇය ජයග්‍රහණය කරනවා. 2001 දී LTT ත්‍රස්තවාදීන් විසින් දළදා මාලිගාවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරනවා. 2002 දී නැවතත් සාමගි විසුමකට ඕන එළඹෙනවා. 2005 ඇය තුන්වෙනි වතාවට ජනාධිපතිවරණයට ඉල්ලීමට නොහැකි නිසා මහින්ද රාජපක්ෂ මහත්මයාට සහයෝගය ලබා දෙනවා. මේ වගේ තවත් දේවල් දැනගන්න කැමති නම් අපේ Think Lab YouTube channel එක subscribe කරලා bell notification එක on කරලා තියාගන්න.